2024 වර්ෂයේ ලෝකයේ මෙතෙක් ඉදූ තොරන් අතර ලොකුම තොරණ ලෙස ගිනස් වාර්තා පොතට එක් වූ පානුදුර ඓතිහාසික තොරණ 2025 වර්ෂයටද නිම කිරීමට සීල වැඩ කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. 2025 වර්ෂයේ ගිනස් වාර්තා තැබීමට සූදානම්ව සිටින පානුදුර ඓතිහාසික තොරණ මෙවර විශේෂාංග රැසකින් යුක්තයි. ඒ අතර මෙම තොරණ විදුලි බල්බ 1,70,000කට වැඩි ප්‍රමාණයකින් ආලෝක ගැන්වෙනවා. ඒ වගේම මෙම තොරණේ උස අඩි 83කට වැඩි ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම මෙම තොරණ අඩි 92කට වැඩි ප්‍රමාණයක් වෙනවා. සහ මෙම තොරණේ ගිනස් වාර්තා පොතට යන විශේෂිතම කාරණාව වන්නේ ලෝකයේ මෙතෙක් ඉදූ තොරන් අතර කිසිදු අවස්ථාවක තොරණක් කූඩුවක් වෙන වෙනම ඉදුවා මිස මෙවර තමයි පානුදුර ඓතිහාසික තොරණ ලෝකයේ ප්‍රථම වතාවට පරිවාර කූඩු 32කින් යුක්ත කැරකෙන කූඩු දෙකක් උඩ හදන එකම තොරණ. එය ලෝකයේ මෙතෙක් ඉතිහාසගත වූ තොරන් අතර කැරකෙන කූඩු දෙකක් උඩ තොරන් ඉදිකර නැහැ. මෙම කූඩු දෙක දර්ශනීය කූඩු දෙකක් පරිවාර කූඩු 16 බැගින් වූ කූඩු 32ක් යුක්තයි. ඒ වගේම මෙම කූඩු දෙක විවිධ කැටයම් වලින් යුක්ත විවිධ ආලෝක වලින් යුක්ත දර්ශනීය මනරම් කූඩු දෙකක්. ඒ වගේම තමයි මෙවර දර්ශනීය තොරණ ගුත්තිල ජාතක කතාව ඇසුරින් තමයි අපි නිම කරවා තිබෙන්නේ. ඒ වගේම අපි දන්නවා මෙතෙක් ඉදූ තොරන් වල කිසිදු අවස්ථාවක තොරණ නැරඹීමට පැමිණෙන භක්තිකයන්ට කිසිම දිනකදී තොරණ සඳහා තමන්ගේ ඒ මල් පහන් පූජා කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මෙවර පානුදුර තොරණ මෙම තොරණ නැරඹීමට එන සියලුම භක්තිකයන්ට තොරණ බුදු පිළිමේ ළඟට ගොස් මල් පහන් පූජා කිරීම අවස්ථාවක් පානුදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය සංවිධානය කරලා තියෙනවා. විශේෂ රථවාහන සැලැස්මක් සකස් කොට තිබෙනවා. පැමිණෙන සියලුම සැදැහැවතුන්ට ජයතිලක මාවතෙන් ඇතුළු වී ජනප්‍රිය මාවතෙන් පිටවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබගේ පැමිණෙන සියලු රථයන් ගාල් කිරීම සඳහා රථගාල් සකස් කරන්න තොරණට එපිටින් ඒ තැන්වල තමන්ගේ රථය ගාල් කර ජයතිලක මාවතෙන් පැමිණ තොරණ නරඹා ජනප්‍රිය මාවතෙන් පිටවයා හැකි. ඒ සඳහා ඔබට අවශ්‍ය මාර්ග උපදේශන පුවරුද සකස් කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි පානුදුර තොරණ නැරඹීමට පසුගිය වර්ෂයේ ගොඩක් ජනතාව පැමිණියත් ඒ ජනතාවට අවස්ථාව උදා වුණේ නැහැ. විශාල ජනතාවක් දවසකට ලක්ෂ 5ක් 6ක් වගේ ජනතාවක් පැමිණි නිසා. ඒ නිසා අපි සමිතිය විදියට තීරණය කරා මෙවර ස්ථිර වශයෙන්ම මැයි මාස 2025 මැයි මාස 12 වෙනි දින පොය දින සිට මැයි මාස 22 වෙනි දින දක්වා ස්ථිර වශයෙන්ම දින 10ක් පානුදුර තොරණ ප්‍රදර්ශනය කිරීමට දින බල්බ් 1,70,000 පැනලා තියෙනවා. 5 වෝට් 10 වෝට් බල්බ් විතරක් 90,000කට එහා පැත්තේ ගිහලා තියෙනවා. ලොකු කරන්ට් එක දාතාවක් කරන්ට් එක ඇම්පියර් 400ක ඊට අමතරව 12 පික්සල් බල්බ් එකක් සම්බන්ධ කරගෙන තියෙනවා. මාලාවේ රටා 250කට එහා පැත්තේ තියෙනවා. තොරණ නැරඹීමට එතන ප්‍රේක්ෂකයන්ට විනාඩි 20ක් විතර තොරණ නරඹන්න කාලය තියෙනවා. විශේෂ දේවල් ගොඩක් තියෙනවා. ජනතාවසාරින් වැඩ කරන දේවල් ගොඩක් තියෙනවා මේ තොරණේ. ඒ දේ නරඹන්න තොරණ ගාඩ ඇවිල්ලා පැමිණෙන්න කියලා 75ම ෆ්ලෑෂ් කොට 125ක් වගේ තමයි සර්කිට් පැත්තට ගිහලා තියෙන්නේ. මේ තොරණේ විශේෂ දෙයක් තියෙනවා. දේවවරු 12ක් ජනතාවසාරින් ඊළඟට ඇවිල්ලා මල් දාන ලයිටින් වලින් මල් දාන පෙන්නලා තියෙනවා. ලොකු දෙයක් තියෙනවා බලන්න. පාන්දුර තොරණේ රූපරාමු 13කින් සමන්විත වෙනවා. එයින් එක් රූපරාමුවක් විදුලි තාක්ෂණ වේදිකාවේ යන්ත්‍රානුසාරයෙන් කරන වැඩසටහනක් මේ රූපරාමුවේ සිදු වෙනවා. ඇක්‍රිලික් මාධ්‍ය තමයි භාවිතා කරලා තියෙන්නේ. අටක් විතර
ගිහිලා තිබුණ මේ තොරණේ වැඩ කටයුතු මේ නිමවීමට. කැරකෙන කූටු දෙකක් නිම වෙලා තිබෙනවා. ඒක සිදු කරන්නේ විදුලි ශිල්පියා අපේ සතින් මල්ලි මේ චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කරන මම අපි දෙන්නෙක් එකතු වෙලා තමයි කූටු දෙකක් නිර්මාණය කරන්නේ. ලස්සන වැඩක් කරලා තියෙනවා. එහි උපයෝග කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ බුදු රූප වගේ විශේෂ සියුම් කැටයම් යොදා තිබෙනවා මේ කූටු දෙක නිම කිරීමට. අනිවාර්යයෙන් මේ කූටු දෙකක් කුඩ කැරකෙට ලංකාවේ ඉදිවුණු ලංකාව කියන්නේ මෙතෙක් ඉදිවුණු එකම තොරණ කැරකෙන කුඩු දෙකක් මත ඉදිවුණු එකම තොරණ තමයි මේ පාර මේ අපි එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියෙන් නිර්මාණය කරන්නේ.